ඔබත් 1xbet ගහලා ලොස් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම හිටපු කාලේ දැන් ඉවරයි. මෙන්න අවස්ථාවක්. 1xbet Aviator Loan Run කලාව රටටම හඳුන්වා දුන් ලංකාවේ එකම channel එක. NASA BetX. ගොඩ යන්න මේක තමයි හරිම තැන. 1xbet නව ගිණුම් සෑදීම. ගිණුම් වල ගැටලු නිරාකරණය කර දීම ඇතුළු තවත් බොහෝ දේ සමගින් අපගේ ප්‍රවර්ධනකේත මගින් ගිණුම් සෑදීමේදී 100% බෝනස් මුදල් සමග සතිපතා තෝරා ගන්නා දෙදෙනෙකු සඳහා නොමිලේ මුදල් තැන්පතු. දැන්ම අපේ channel එක subscribe කරලා අපත් සමග එකතු වෙන්න. WhatsApp අංකය 076 0825 830. වෙනද වගේම ආදත්වව සාදරයෙන් පිළිගන්නවා NASA BetX YouTube channel එක වෙතින් ගෙන තවත් අලුත් Aviator game වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් channel එකත් subscribe කරලා notification bell එක all කියලා දාගන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක අවසානයේ ඔයාලගේ අදහස් පහලින් comment කරන්නත් කියලා ඉල්ලන ගමන් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. රුපියල් 4250ක වගේ මේන් බැලන්ස් එකක් තියාගෙන තමයි අද දවසේ මම Aviator game එක සෙල්ලම් කරන්නේ. ඉතින් බලමු අද දවසේ මට කොයිතරම් දුරට මේකෙන් සාර්ථක වෙන්න පුළුවන් වේද? මොන වගේ රන් එකක් මට කෑෂ් අවුට් කරගන්න පුළුවන්ද? ඉතින් මගේ ටාගට් එක අද දවසේ මට කම්ප්ලීට් කරන්න පුළුවන්ද කියලා හැමදාම කියන දෙයමයි. හොඳම ටයිම් එක සෙල්ලම් කරන්න එන්න. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි හොඳම ටයිම් එකක් කොහොමද ඇනලයිස් කරගන්නේ? කොහොමද හොඳ ටයිම් එකක් හරියටම අපි බලාගෙන වින් එකක් ගන්න ලොකු ඔඩ්ඩයක් අල්ලන්නේ කියලා. ඉතින් මම ගොඩක් අයට මට මැසේජ් කරන අයට මම රිප්ලයි දෙනවා. ඉතින් ඒ සම්බන්ධව තේරෙන්නේ නැති අයත් ඉතින් බලන්න මගේ කලින් වීඩියෝත් බලන්න. ඉතින් හැම එකකම මම කියන්නේ කොහොමද හරියටම පොඩි කාලයකින් ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් වගේ කාලයකින් ලොකු රන් එකක් අපි ගෙස් කරලා හරියටම අල්ලන්නේ කියන එක. ඉතින් මේකෙදි මගේ බලාපොරොත්තුව තියෙන්නේ මම ඩබල් බෙට් එකක් තමයි ප්ලේස් කරන්නේ. ඉතින් එක බෙට් එකක් රුපියල් 50ක් සහ අනිත් බෙට් එක රුපියල් 20ක් විදියට. ඉතින් මගේ ටාගට් එකේ තියෙන්නේ බෙට් දෙකම සාමාන්‍ය ගානකින් කෑෂ් අවුට් එකක් ගන්න. ඒ කියන්නේ ටිකක් ලොකු ටාගට් එකක් තියෙන්නේ. බලමු සාමාන්‍ය ගානක බැලන්ස් එකක් තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගානෙන් මම සෙල්ලම් කරොත් අනිවාර්යයෙන්ම මගේ ටාගට් එකට යන්න පුළුවන් වෙයි කියලා. මොකද හොඳ ටයිම් එකක් ඇනලයිස් කරලා ආවොත් අපිට අනිවාර්යයෙන්ම අපි දන්නවා ඉතින් ගේමක් ගහන්න පුළුවන්. ලොකු ඔඩ්ඩයක් දෙයි කියන ෂුවර් එකෙන් අල්ලන්න නම් ඒ කියන්නේ මම මගේ එක ට්‍රික්ස් එකක් තමයි මම කොහොමද ගෙස් කරන්නේ ලොකු රන් එකක් මෙන්න මේ කාල සීමාව ඇතුළත මේ ටයිම් එකේදී කොහොමද දෙයි කියලා. ඒ කියන්නේ කලින් සෙල්ලම් කරපු වට ටික බලන්න ඔයාලා. ඒ කියන්නේ ගේම් එකට ආවට පස්සේ හිස්ටරි එක බලන්න කලින් රවුන්ඩ් කීයක ඒ කියන්නේ අපිට ලොකු රන් එකක් එහෙම නැත්නම් හයි ඔඩ් එකක් දීලා තියෙන්නේ කොච්චර වෙලාවකට කලින්ද? ඒ වගේ එහෙම බලන්න. ඉතින් අනිත් එක තමයි දැන් ඔයාලට මේ බලන්න මම පෙන්නනවා හිස්ටරි එකේ බලන්න සම්පූර්ණ රෝස පාට එකයි පෙන්වන්නේ අනිත් ඔක්කොම නිල් පාට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හයි ඔඩ් එකක් දෙන සම්භාවිතාව 100%ක් වගේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පොඩි කාලයක් ඇතුළත දෙන්න ඕන. ඒ කියන්නේ ඒ හිස්ටරි එක මම හිස්ටරි එකත් කියන්නේ සෙල්ලම් කරන්න නැතුව අපි ටික වෙලාවක් බලන් ඉන්න. අපි ආප ගමන් මේකට ඩිපොසිට් එකක් දාපු ගමන් සෙල්ලම් කරන්න හදන්න එපා. ටිකක් බලන්න මේක ඇනලයිස් කරගන්න. ඒ වගේම තමයි මේකේ අද දවසේ දීපු ලොකු ඔඩ් එක. ඒ කියන්නේ හයි ඔඩ් කීයක් මේ වෙනකන් දීලා තියෙනවද? ඔයා සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සේ මේ වෙනකන් හයි ඔඩ් කීයක් දීලා තියෙනවද? අන්තිම හයි ඔඩ් එක දීලා තියෙන්නේ කීයටද ටයිම් එක? කියන්නේ දැන් මීට විනාඩි 10කට කලින් වෙන්න පුළුවන් නැත්නම් පැයකට කලින් වෙන්න පුළුවන් පැය දෙකකට කලින් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒ කියන්නේ ළඟම හයි ඔඩ් එකක් දීලා නැති අවස්ථාවක. ඒ වගේම තමයි හිස්ටරි එකත් ගොඩක් වෙලා ටික වෙලාවක් ඔයාලා බලන්න. අපි බලන් ඉඳලා දැන් ඔයාලා දකින්න ඇති හිස්ටරි එකෙත් මම වට 60ක් 70ක් විතර බලන් ඉඳලා තමයි මම ෂුවර් කරලා බෙට් එකක් දාන්නේ. ඒ කියන්නේ බෙට් එකක් අල්ලන් ඉන්නේ මම දන්නවා මේ කාල සීමාවේ අනිවාර්යෙන් මට ෂුවර් එකක් තියෙනවා අපේ තියෙන බැලන්ස් එකත් එක්ක. ඒ කියන්නේ ඔයාලගේ තියෙන බැලන්ස් එක වට මෙච්චර ප්‍රමාණයට සෙල්ලම් කරන්න ඔයාලා හදාගන්න. එහෙම නැතුව නිකන් නිකරුණේ දාගෙන ඩබල් කර එහෙම දාන්න යන්නත් එපා. තියෙන ගාණෙන් අපි විනාඩි 10කට සෙල්ලම් කරනවා විනාඩි 10කට 20කට තියා සෙල්ලම් කරන්න ඕන. අපි තියෙන සල්ලි ටික කියන්නේ අපේ බැලන්ස් එක අපි බෙදා ගන්න ඕන. හරි මම රවුන්ඩ් 20කට
මගේ බැලන්ස් එක මම ගෙස් කරලා තියාගෙන ඉන්නවා. එතකොට අපි දන්නවා හරි අනිවාර්යෙන් අපි වට 20ක් සෙල්ලම් කරොත් අපි දන්නවා ඒ වට 20 ඇතුළත අනිවාර්යෙන් හයි ඔඩ්ඩක් දෙනවා කියන්නේ මගේ බැලන්ස් එක මට ඇති. එතකොට මගේ ඒ ටාගට් එකට මට යන්න පුළුවන්. අන්න ඒ වගේ ටාගට් එකක් තියාගන්න. ඉතින් 1000ක විතර බැලන්ස් එකක් තමයි අඩු වෙලා තියෙන්නේ. බලමු වට කිහිපයකට පස්සේ රන්නයක් යන්න. ඉතින් මගේ ටාගට් එක මම මුලින්ම කිව්වාලට දෙකම සාමාන්‍යයෙන් ටිකක් දුරක් ගිහිල්ලා එකක් මම කෑෂ් අවුට් කරනවා. ඉතින් අනිත් එකත් ටිකක් ඇතැරලා ගන්න තමයි try කරන්නේ. මම රුපියල් 50න් දාමු බෙට් එක 86න් කෑෂ් අවුට් කරා 4300 ගාණක්. බැලන්ස් එක 7500 ගානකට අප් වුණා. ඉතින් මගේ අනිත් රුපියල් 20 බෙට් එකත් මම 250න් වගේ කෑෂ් අවුට් කරා. එතනත් රුපියල් 5000ක් විතර බැලන්ස් එකට ආවා. 381කින් ඒක කෑෂ් වුණා. ඉතින් ඔන්නෝමයි නිකම්ම බැලන්ස් එක අප් කරගන්නේ. හොඳම ටයිම් එක ආවට පස්සේ බැලන්ස් එක නිකම්ම 12500 ගානකට මගේ අප් වුණා. රුපියල් 3000 ගාන තිබ්බ බැලන්ස් එක තමයි account එකට රුපියල් 9000 ගානක් මට එකතු වුණා. ඉතින් ඔන්න කියපු කාරණාත් එක්ක හොඳට බලන්න, හොඳට ඇනලයිස් කරන්න. පිස්සුවෙන් ගහන්න එපා ගේම් එකට ආපු ගමන් පිස්සුවෙන් වගේ මෙච්චරක් ලොස් වෙලා ඉන්නවා, මෙච්චර ලොස් වෙලා ඉන්නවා කියලා එහෙම සෙල්ලම් කරන්න යන්න එපා. කවදාවත් අපිට සල්ලි හදන්න එහෙම හදන්න බෑ. ඉතින් ඔය විදිහට හරිම ටයිම් එකක් ඇනලයිස් කරලා ගේමක් ගන්න බලන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හමුවෙමු. ජය වේවා ඔයාලා හැමෝටම.